භාග්‍යය අනන්තවත් වූ මහා විශ්වයට අමාදම් වැසි වැස්ස වූ අප බුදු පියාණන් වහන්සේ ජනිත වූයේ අපදරණය. මේ මහා භද්‍ර කල්පයේ නිමවන තෙක් ඒ මහා බුද්ධි කේන්ද්‍ර ස්ථානයේ පිහිටන්නේද අපදරණය. එසේම අතීතයේ පටන් මැද පෙරදිගින් ආරම්භුණු ඉස්ලාමීය අසිපත් ලෙලදීමේ ක්‍රියාවලිය මගින් ඇතැම් දේශයන්හි ඒ නිමල ධර්මයේ වෙනසී ගියේද වත්මන් ගෝලීයකරණයට මුවාවෙන් ඒ නිමල ධර්මයේ වෙනසී යන්නේද අපදරණය. තත්වය එබඳුය. දැන් අපි අපදේශයේ තත්වය පිරික්සා බලමු. බුද්ධාගමණයෙන් දෙවරක් පාරිශුද්ධත්වයට පත් වූයේ අපදේශයයි. එදා අප බුදු පියාණන්ට බුද්ධත්වයට පත්වීම සඳහා සෙවණ දුන් ඒ මහා පින්බර වෘක්ෂයේ ජීවමානත්වය පවතින්නේ අපදේශයේය. සමස්ත විශ්වයටම අමාදම් වැසි වැස්ස වූ ශ්‍රී මුඛයෙහි වූ දන්ත ධාතුන් වහන්සේ නමක් වැඩ සිටින්නේද අපදේශයේය. අපදේශයේ එබඳු පින්බිමකි. වෙළඳාම මුවාවෙන් අපරටට පැමිණි අරාබීන් මේ තරම් බුදු සසුන කෙලසීමට හේතු වේයයි එදා අප රජවරුන් නොසිතන්නට ඇත. වරින් වර අපරට තුල සිදු වූ ව්‍යසනයන්ට මුහුණ දී ගත නොහැකිව අපේ සිංහලයෝ අපේ ගම්මාන අතර යද්දී කලදුටු කලවල ඉහ ගන්නාසේ මලක්කලයින් අපේ ගම්මානවල පැලපදියම් වූහ. මෑතකදී සිදු වූ ඊලාම් ත්‍රස්තවාදී අරගලය එසේ අප හෙළ බෞද්ධයන් උන්ගේ උපන් ගම්බිම් අතර යන්නට හේතුය. ඉන් පෙර ශාස්ත්‍රීයව තිබූ අප බොදු පින්බිම් කාලයාගේ ඇවෑමෙන් සියුම් සලකුණු ඉදිරි කරමින් අපදේශයෙන් වැළලී ගියේය. අපේ ඇතැම් බොදු භූමීන් මරක්කලයන් ආක්‍රමණය කළේ කබල්ලෑවාගේ ගෙට ඉත්තෑවා රිංගනවා යන ප්‍රස්තාව පිරුල අපට මතක් කර දෙමිනි. අවාසනාවක මහත අපදේශයට හිරු නැගෙනා නැගෙනහිර ප්‍රදේශයේ සිංහල බෞද්ධ උරුමය තහවුරු කිරීමට දැනට ඉතිරිව ඇති ඓතිහාසික ස්ථාන අතරින් පොතුවිල් මුහුදු මහා විහාරයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. එදා කාවන්තිස්ස රජ දවස විහාර මහා දේවිය සම්ප්‍රාප්ත වූයේ මෙම ස්ථානයට බවට ඓතිහාසික මතයක් පවතී. එමෙන්ම දේවී කුමරිය කාවන්තිස්ස රජුහා අතිනත්ගත් ලාහුගල මගුල් විහාරය මේ අවට තිබීමෙන් එය වඩාත් තහවුරු වේ. දැන් වර්තමානය වන විට මුහුදු මහා විහාරයේ තත්වය විමසා බලමු. යටත් විජිත සමයේ අක්කර 264ක් වූ මුහුදු මහා විහාරය 1965 දී චාල්ස් ගොඩකුඹුර මහතා ගැසට් කරන විට එය අක්කර 30යි රූට් 3යි පර්චස් 2ක් දක්වා අඩු වී තිබුණි. පසු කාලීනව ඇති වූ ඊලාම් අරගලවල ප්‍රතිඵල වශයෙන් හෙළ බෞද්ධයන් මේ ප්‍රදේශ අතහැර ගිය අතර පසුව මෙම ප්‍රදේශය ආක්‍රමණය කළ මරක්කලයින්ගේ ක්‍රියාකාරීත්වය නිසා අද වන විට මුහුදු මහා විහාරය අක්කර 3කට සීමා වී ඇත. තවත් මෙහි වසන අන්තවාදී මරක්කලයින්ගේ ක්‍රියාකාරීත්වය නිසා වර්තමානයේදී මෙම පූජා භූමිය කෙලෙසී යමින් පවතී. මතු විස්තර කෙරෙන්නේ එබඳු සිදුවීම්ය. විහාර භූමියෙන් පැහැරගත් විශාල භූමි ප්‍රමාණයට අමතරව රජමහා විහාර භූමියේම ඉදිකිරීමට උත්සාහ කළ ඉස්ලාම් පල්ලියේ අත්තිවාරම මෙබඳුය. මෙම ඡායාරූපය දෙසට ඔබේ අවධානය යොමු කරන්න. මෙහි දැක්වෙන්නේ පිළිමගයකි. මෙහි ඇතැම් හිටි පිළිම වහන්සේලාගේ සිරස කොටස නොමැති බව ඔබට දක්නට හැකිවේ. මෙයින් එක් සිරසක් අන්තවාදී මරක්කලයකුගේ නිවසක
උන්ගේ ගෙරිමස් තම්බා ගන්නා ලිපක ලෙඩ් ගලක් වශයෙන් තබා ගන්නවා යයි කීවොත් ඔබ එය විශ්වාස කරන්නේද? නමුත් සත්‍යය එයයි. දැන් මෙම ඡායාරූපය දෙසට ඔබේ අවධානය යොමු කරන්න. පිළිමගේට පාදම වශයෙන් පවතින ගඩොල් බැම්මක් මෙමකින් පෙන්눔 කරනු ලබයි. උන්ගේ පොඩියවුන් මෙහි පාදස්ත ප්‍රදේශයේ ගඩොල් ගලවාගෙන යන බව ඔබ දන්නවාද? එවිට උඩින් පවතින ගඩොල් ගැලවෙන බවද මොවුන් දනිති. එමෙන්ම මෙම පොඩියවුන් විහාරස්ථාන භූමියට පැමිණ එහි මල පහ කර අපවිත්‍ර කිරීමට තරම් දීන වී සිටිති. ඔබ මේ දකින්නේ ඉස්ලාම් අන්තවාදීන් විසින් කඩා දැමූ පොතුවිල් මුහුදු මහා විහාරයේ නාම පුවරුව අඩංගු සැකිල්ලයි. මෙහි නාම පුවරුව ගසක් යට තිබෙනු එහි යන ඕනෑම අයෙකුට දැකගත හැකිය. එමෙන්ම ඉස්ලාම් අන්තවාදීන් විසින් පස්වතාවක් විනාශ කිරීමට වෙරදැරු මුහුදු මහා විහාරයට අයත් බෝධීන් වහන්සේ එය වටා ඉදිකළ විශාල බෝධිගරයකින් අද දක්වා රැක ගැනීමට සමත් වී තිබේ. මේ පොල්ලතු බැම්ම දෙස බලන්න. විහාරස්ථානයේ අසල නිවසී මෙවැනි පොල්ලතු වලින් නිම වූ බැමි දක්නට ලැබේ. නිතරම සිය සීමාවන් වෙනස් කළ හැකි නිසා මොවුන් මෙසේ සිදු කරති. මේ අයුරින් දිනෙන් දින අඟලින් අඟල විහාර භූමියේ සීමාව නැති වී මුළු විහාරස්ථානයම අපට අහිමි වන තෙක් බලා සිටින්නට අපට සිදුවනු ඇත. දැන් සමාජීය ක්‍රියාවලිය විමසා බලමු. මෑතකදී හදිස්සියේම සැකසහිත ලෙස අපවත් වූ පූජ්‍ය කතරගම සිරිරතන ස්වාමීන් වහන්සේ ඉස්ලාම් අන්තවාදීන්ගෙන් මුහුදු මහා විහාරය බේරා ගැනීම සඳහා ඉමහත් කැපකිරීමක් කළහ. 2008 දී ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට එරෙහිව අන්තවාදීන්ට විරුද්ධ වූ විට ඔවුහු උන්වහන්සේට පහර දුන්හ. අප බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකට පහර දීමට තරම් ඔවුන් බල සම්පන්න වී සිටිති. එමෙන්ම 2004 නොවැම්බර් මාස 4 වැනි දින විහාරස්ථානයට ධර්මශාලාවක් ඉදිකිරීමට සූදානම් වූ අවස්ථාවේ එහි ප්‍රාදේශීය ලේකම් YM නෞෆල් නැමැත්තා එය අනවසර ඉදිකිරීමක් ලෙස පවසා තහනම් කළේය. විහාරස්ථානයට අයත් භූමියක ධර්මශාලාවක් ඉදිකිරීම නීතියට පටහැනි වන්නේ කෙසේදයි එම මන්ද බුද්ධික ජඩයාගෙන් ප්‍රශ්න කළ යුතුය. දැන් මේ ඡායාරූපය දෙසට ඔබේ අවධානය යොමු කරන්න. මුහුදු මහා විහාරස්ථානයට පිවිසෙන මන් සන්ධියේ ඇති නාම පුවරුව මුස්ලිම් පල්ලියක ස්වරූපයට තනා ඇති අතර එහි විශාල අකුරින් දක්නට ලැබෙන්නේ පල්ලියක නමයි. පහලින් පුරා විද්‍යාස්ථානයේ යන නම පමණක් සිංහලෙන් ලියා තිබේ. එමෙන්ම විහාරස්ථානයේ ආරක්ෂාවට පොලිසියෙන් යොදවා තිබීමෙන් තත්වයේ බරපතලභාවය කෙබඳුද යන්න ඔබට මෙම ඡායාරූප වලින් දැකගත හැකි වනු ඇත. පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයට සිදු වී ඇති ව්‍යසනය එබඳුයි.